ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ අසුනගත්ත සාලු කරි එකක් හදන විදිහ. අපි බලමු අවශ්‍ය දේවල් මොනවද කියලා. අමු මිරිස්, කරපිංචා, රම්පේ, දූනි, තලාගත් ඉඟුරු සුදු ලූණු, කුරුඳු පොතු, ගොරක කැබලි 4ක්. කහ කුඩු තේ හැඳි භාගයයි, ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයයි, ලුණු කුඩු තේ හැඳි එකහමාරයි, මිරිස් කුඩු තේ හැඳි 2යි, තම පහ කුඩු තේ හැඳි 1යි. අද මම සාලය ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා. හොඳට හොදලා පිරිසිදු කරගෙන තමයි තියෙන්නේ. දැන් අපි සාලයකට මිරිස් කුඩු 3-5 කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ තෙත නැති භාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් මේස හැඳි දෙකක් එකතු කරගන්න. ඒ ටික හොඳට රත් වෙනකොට තලාගත්ත ඉඟුරු සුදු ලූණු ටික එකතු කරලා රන්වන් පාට වෙනකම් හොඳට බැදගන්න. ඊට පස්සේ අපි ඒකටම ලූණු, අමු මිරිස්, කරපිංචා, රම්පේ, කුරුඳු පොතු ටික එකතු කරගන්න ඕනේ. එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ අපි ඒකට මාළු ටික එකතු කරගන්න ඕනේ. දැන් අපි මාළු ටික හොඳට කලවම් කරලා විනාඩි 2ක් විතර තෙලින් තැම්බෙන්න දෙන්න ඕනේ. මේ වෙලාවේ ලිපේ ගින්දර අඩුම මට්ටමේ තියෙන්න ඕනේ. විනාඩි 2කට පස්සේ අපි ඒකට වතුර අඳ කෝප්ප එකමාරක් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට හොඳට භාජනය කරකවලා හොඳට කලවම් කරගන්න. දැන් ලිපේ ගින්දර වැඩි කරලා විනාඩි 7ක් හොඳට මාළු ටික උස්සගන්න. මේ තියෙන විනාඩි 7කට පස්සේ දැන් මාළු එක හදලා ඉවරයි. දැන් ලිප ඔෆ් කරලා නැවතත් මේ විදිහට කලවම් කරගන්න. ඉතින් ඔයාලත් මේ විදිහට ගෙදරදී අනිවාර්යෙන්ම හදලා බලන්න. එහෙනම් තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනවා. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.